සැමට ජේසු පිහිටයි. අපි හැමෝම ජීවිතයේ අලුත් ගමනක් පටන් ගන්න හරිම ආසයි. ඒත් ඒ අලුත් ගමන, අලුත් ව්‍යාපාරය, එහෙමත් නැත්නම් අලුත් වැඩක් පටන් ගන්න කලින් අපේ හිතේ එක පොඩි පැකිලීම් තියෙනවා. ඒ තමයි මේක පටන් ගන්න මේ වෙලාව හොඳයිද කියන ප්‍රශ්නය. අපි සුබ වෙලාවක් එන දවස් ගාණක්, මාස ගාණක් බලන් ඉන්නවා. සමහරු කේන්දර බලනවා, සමහරු නැකත් බලනවා. හැබැයි අද මම ඔබෙන් එක ප්‍රශ්නයක් අහන්න කැමතියි. මුළු විශ්වයම මැවූ කාලය හා වේලාව නිර්මාණය කළ දෙවියන් වහන්සේගේ දරුවෙක් විදිහට උන්වහන්සේ අපිට දීපු කාලය තුළ අසුබ වෙලාවක් තියෙන්න පුළුවන්ද? ඉතින් අද අපි කතා කරමු බයිබලයට අනුව ජීවිතයේ ඕනෑම යහපත් වැඩක් ආරම්භ කරන්න තියෙන නියම සුබ වෙලාව මොකක්ද කියලා. අපි මුලින්ම තේරුම් ගන්න ඕන දේ තමයි කාලය කියන්නේ දෙවියන් වහන්සේගේ නිර්මාණයක් කියන එක. උප්පත්ති පොතේ පළමු පරිච්ඡේදය කියවනකොට අපිට පේනවා දෙවියන් වහන්සේ ආලෝකය, අහස පොළොව වගේම කාලය මැවූ බව. හැම දිනයක් අවසානයේදීම උන්වහන්සේ කිව්වේ ඒක යහපත් කියලා. උප්පත්ති පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සඳහන් වන ආරම්භයේදී කියන වචනෙන්ම පෙනී යන්නේ දෙවියන් වහන්සේ කාලය හා අවකාශය නිර්මාණය කළ බව. උන්වහන්සේ කාලයට යටත් නැහැ. උන්වහන්සේ කාලයට ඉහළින් ඉන්න සදාකාලික තැනන් වහන්සේ. උත්පත්ති පළවෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ කියන්නේ කාලය, දවස් හා අවුරුදු වෙන්කර හඳුනා ගන්න දෙවියන් වහන්සේ ආලෝක දහරාවන් මැවූ බව. අපේ දින දර්ශනය නිර්මාණය කළේ දෙවියන් වහන්සේ නම් ඒ දින දර්ශනයේ කිසිම දවසක් උන්වහන්සේගේ පාලනයෙන් බැහැරවන්න බැහැ. ලෝකයා සුබ වේලාව විදිහට දකින්නේ ග්‍රහවස්තුවල පිහිටීම වගේ බාහිර සාධක. නමුත් බයිබලය පෙන්වලා දෙන්නේ වෙනස්ම මිනුම් දණ්ඩක්. දෙවියන් වහන්සේ ලෝකය මවද්දී හැම දෙයක්ම නිම කළාට පස්සේ ඒක ඊටමත් යහපත් බව දැක්කා. දෙවියන් වහන්සේ අතින් අසුබ හෝ අපල සහිත කාලයක් නිර්මාණය වුණේ නැහැ. අසුබ කියන සංකල්පය මිනිස් බිය මත ගොඩ නැගුණක් මිස දිව්‍යමය සත්‍යයක් නෙමෙයි. බයිබලයට අනුව කාලය අසුබ වෙන්නේ ග්‍රහ අපල නිසා නෙමෙයි. ඔබ දෙවියන් වහන්සේකින් ඈත් වෙලා පව් කරනකොට. උදාහරණයක් විදිහට ඊශ්‍රායල්වරු දෙවියන් වහන්සේට අකීකර වූ කාලය ඔවුන්ට අසුබ වුණා. එය වෙලාවේ ප්‍රශ්නයක් නෙමෙයි. ඔවුන්ගේ සම්බන්ධතාවයේ ප්‍රශ්නයක්. ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්ත තුල ඉන්නවා නම් ඕනෑම අඳුරු මොහොතක් උන්වහන්සේ ආශිර්වාද ලත් මොහොතක් බවට පත් කරනවා. ඔබ දන්නවද බයිබලයට අනුව කාලය මනින ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ක්‍රෝනෝස් කියලා කියන්නේ. ක්‍රෝනෝස් කියන්නේ අපේ ඔරලෝසුවේ වෙලාව. තත්පර, විනාඩි, පැය. මිනිස්සු සුබ වෙලාව හොයන්නේ මෙන්න මෙතනදී. දෙවෙනි ක්‍රමය තමයි කයිරෝස් කියලා කියන්නේ. මේක දෙවියන් වහන්සේගේ નિયમિત මොහොත. උන්වහන්සේ යමක් කරන්න තෝරා ගන්න විශේෂ අවස්ථාව. ඉතින් අපි අපේ වෙලාව දිහා බලන්නේ නැතුව දෙවියන් වහන්සේගේ નિયમિત මොහොත කෙරෙහි විශ්වාසය තබනවා නම් අපි පටන් ගන්න කිසිම හොඳ වැඩක් අසාර්ථක වෙන්නේ නැහැ. ඔබ දෙවියන් වහන්සේ මුල් කරගෙන වැඩක් පටන් ගන්නවා නම් ලෝකය අසුබයි කියන වෙලාවත් දෙවියන් වහන්සේ ඔබේ ජයග්‍රහණයේ වේලාව බවට පත් කරනවා. දැන් අපි මේ කතා කරපු දේවල් පොඩක් බයිබලයට අනුව බලමුද? උප්පත්ති පළවෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදය. දෙවියන් වහන්සේ තමන් මැවූ සියල්ල දෙස බැලූසේක. බලන්න, එය ඊටා යහපත් විය. දෙවියන් වහන්සේ මැවූ කාලය තුල අසුබ හෝ නපුරු වෙලාවක් තිබ්බනම් උන්වහන්සේ ඒක යහපත් කියලා පවසන්නේ නැහැ. කාලය යහපත් වෙන්නේ ඒ නිර්මාණය කළ තැනන් වහන්සේ ශුද්ධ නිසා. ගීතාවලිය 118 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදය. මේ වනාහි සමිඳුන් වහන්සේ නියම කළ දවසය. එහි ප්‍රීති වෙමු, ප්‍රමෝද වෙමු. අපි ජීවත් වෙන ඕනෑම දවසක් දෙවියන් වහන්සේ අපිට දීපු තෑග්ගක්. දෙවියන් වහන්සේ නියම කළ දවසක් අසුබ වෙන්න කිසිසේත්ම ඉඩ නැහැ. දේශනාකාරයා 3 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදය. උන්වහන්සේ සියලු දේ ඒ කාලයේදී ලස්සනට සාදා තිබේ. ලෝකයා දකින අසුබ වේලාවල් තුල පවා දෙවියන් වහන්සේට ලස්සන දෙයක් කරන්න පුළුවන්. අපිට අවශ්‍ය වෙන්නේ සුබ වෙලාවක් නෙමෙයි. දෙවියන් වහන්සේ කෙරෙහි තියෙන විශ්වාසය. ශතුමු පාවලතුමාගේ ඉගැන්වීමේ මෙන්න මෙහෙම දැක්වෙනවා. එපිස 5 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ සිට 16 වෙනි පදය දක්වා. එබැවින් අඥානයන් මෙන් නොව ප්‍රඥාවන්තයන් මෙන් ප්‍රවේශමෙන් හැසිරෙන්න. කාලය නපුරු බැවින් කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මේ කාලය නපුරුයි කියලා පවසන්නේ වෙලාවේ දෝෂයක් නිසා නෙමෙයි. ලෝකේ පවතින පාපය.
ඒ නිසා සුබ වෙලාවක් එනකන් ඉන්නේ නැතුව තියෙන කාලෙන් උපරිම ප්‍රයෝජන අරගෙන යහපත් දේ කරන එක තමයි ක්‍රිස්තියානි ප්‍රතිපත්තිය වෙන්නේ. යෝෂුවා පළවෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය අන්න ඒකට උත්තරයක් දෙනවා. මා නුඹට අනකලා නොවේද? ශක්තිමත් වන්න, ධෛර්යමත් වන්න, බය නොවන්න, තැති නොගන්න. මක්නිසාද නුඹ යන තැන නුඹේ දෙවි වූ සමිඳානන් වහන්සේ නුඹ සමග සිටිනසේක. දෙවියන් වහන්සේ යෝෂුවාට පවසන්නේ හොඳ වෙලාවක යන්න කියලා නෙමෙයි. නුඹ යන තැන මම ඉන්නවා කියලා. දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා නම් වෙලාව ගැන ඔබ බය වෙන්න ඕනේ නැහැ. බයිබලයේ කිසිම තැනක දෙවියන් වහන්සේ තමන්ගේ දරුවන්ට සුබ වෙලාවක් බලන්න කියලා එහෙමත් නැත්නම් අසුබ වෙලාවල් මගහරින්න කියලා උපදෙස් දීලා නැහැ. ඒ වෙනුවට දීලා තියෙන උපදෙස තමයි නිරන්තරයෙන් යාඥා කරන්න. දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තියන්න කියලා. අපි දැන් බලමුද අපල පළවා හරින යාඥාව මොකක්ද කියලා. ලෝකය අපල නිසා බියෙන් ගැහෙනකොට කිතුණුවෙක්ට තියෙන බලවත්ම ආයුධය තමයි යාඥාව. මිනිස්සු සුබ වෙලාවක් ඇත්තටම හොයන්නේ තියෙන බිය නිසා. වැරදි වෙලාවක වැඩක් පටන් ගත්තොත් විනාශ වෙයි කියන බිය ඔවුන්ව පාලනය කරනවා. ඒකට උත්තරයක් තියෙනවා බයිබලේ. 2 තිමෝති පළවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය. මක්නිසාද දෙවියන් වහන්සේ අපට දුන්නේ බියගුළුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමේත් ආත්මයකි. ඔබ යාඥාවෙන් වැඩක් පටන් ගන්නකොට ඔබ මුලින්ම කරන්නේ ඒ බිය පළවා හැරීම. දෙවියන් වහන්සේගේ බලය ඔබේ හිතට ඇතුළු වුණාම ලෝකේ කිසිම අපලයකට ඔබව බිය ගන්වන්න බෑ. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ තරු සහ ග්‍රහලෝකවල පිහිටීම අපේ ජීවිතය පාලනය කරන බව. නමුත් ඒ ග්‍රහවස්තු මැවූ තැනන් වහන්සේ ඔබ එක්ක යාඥාවෙන් සම්බන්ධ වෙනකොට ඔබ දෙවියන් වහන්සේ එක්ක යාඥාවෙන් එකතු වෙනකොට ඒ මැවිල්ලට ඔබව පාලනය කරන්න බෑ. යාකොබ් 4 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය. එබැවින් දෙවියන් වහන්සේට යටත් වන්න. යක්ෂයාට විරුද්ධ වන්න. එවිට ඔහු ඔබෙන් පලා යනු ඇත. ඔබ දෙවියන් වහන්සේට යටත් වෙලා යාඥා කරනවා නම් කිසිම අඳුරු බලවේගයකට හෝ අපලයකට ඔබේ ජීවිතයට ඇතුළු වෙන්න කිසිම ඉඩක් නැහැ. අපි අලුත් වැඩක් ආරම්භ කරනකොට යාඥා කරන්නේ මේ වැඩේ දෙවියන් වහන්සේට බාර දෙන්න. හිතෝපදේශ 16 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය. ඔබේ වැඩ සමිඳානන් වහන්සේට බාර දෙන්න. එවිට ඔබේ සැලසුම් සාර්ථක වනු ඇත. අපිට ඕනම වෙලාවක ඕනම තැනක යාඥා කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඕනම වෙලාවක් සුබ වෙලාවක් බවට පත් කරගන්න පුළුවන් යාඥාව හරහා. බැබිලෝනියේදී දානියෙල්ට විරුද්ධව බොහෝ දෙනෙක් කුමන්ත්‍රණ කළා. අසුබ තත්වයන් මතුවුණා. නමුත් ඔහු දිනකට 3 වරක් යාඥා කරා. ඔබ දන්නවද සිංහ ගුහාව පවා දානියෙල්ට සුබ තැනක් උනේ ඔහුගේ යාඥාව සහ දෙවියන් කෙරෙහි තිබ්බ අචල විශ්වාසය නිසා. අපල කියන දේවල් දෙවියන් වහන්සේගේ ආශිර්වාද බවට හරවන්න යාඥාව කියන බලගතු දෙයට පුළුවන්. ඉතින් ඔබ අද පටන් ගන්න යන වැඩේ ගැන බයක් තියෙනවද? කාගෙන් හරි අහපු අසුබ කතාවක් නිසා හිතින් ගැහෙනවද? එහෙනම් ඔබ ඉස්සෙල්ලම කරන්න ඕනේ මෙන්න මේ දේ. දෙවියන් වහන්සේට මෙන්න මෙහෙම කියන්න. ස්වාමීනි, ඔබ වහන්සේ කාලේ මැවුම් කරෝ. මම මේ වැඩේ ඔබ වහන්සේගේ නාමයෙන් පටන් ගන්නවා. මට විරුද්ධ වෙන සෑම බාධාවක්ම, හැම අසුබ බලපෑමක්ම ඔබ වහන්සේගේ ලේන් පළවා හරිනවා. මට ජය දෙන්න. මෙන්න මෙහෙම යාඥා කරලා පටන් ගන්න වැඩකට ලෝකේ කිසිම බලවේගයකට බාධා කරන්න බෑ. මොකද ඔබ ඉන්නේ විශ්වයේ බලවත්ම තැනන් වහන්සේගේ ආරක්ෂාව යටතේ. බොහෝ දෙනෙක් සුබ වෙලාවක් එනකම් බලන් ඉන්නේ Tamanගේ කැමැත්ත හෝ බිය වසා ගන්නා නිදහසට කරුණක් විදිහට. දෙවියන් වහන්සේ යම් වැඩක් කරන්න අපේ හදවතට මඟ පෙන්වනවා නම් අපි කරන්න ඕනේ උන්වහන්සේට කීකරු වීම මිස දින වකවානු බැලීම නෙමෙයි. බයිබලයේ ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ කතා කළාම ඔහු නැකත් බැලුවේ නැහැ. වහාම පිටත් වෙලා ගියා. ගීතාවලියේ 119 වෙනි පරිච්ඡේදයේ 60 වෙනි පදය මෙන්න මෙහෙම කියනවා. මම ප්‍රමාද නොවේ ඔබගේ ආඥා පවත්වන්නට ඉක්මන් උනේමි කියලා. දෙවියන් වහන්සේ යමක් කරන්න අන කරලා තියෙනකොට සුබ වේලාවක් එනතුරු ඒක පමා කරන එක එක්තරා ආකාරයකට ඔබ කරන අකීකරුකමක්. සාතන් අපිව පව් කරන්න පොළඹවනවා වගේම යහපත් දේ කරන්න වළක්වන්න පමාව කියන එක භාවිතා කරනවා. අද අසුබයි, හෙට පටන් ගන්න, ලබන මාසෙ හොඳයි. මෙන්න මේ වගේ අදහස් හිතට එනවා.
මෙන්න මේ වගේ සාතන්ගේ අදහස් නිසා දෙවියන් වහන්සේ අපට දුන්න වටිනා අවස්ථාවක් අපට මග හැරිලා යන්න පුළුවන්. ඒ නිසා දෙවියන් වහන්සේගේ වැඩකට හැම වෙලාවම සුබයි. ඒක පමා කිරීමෙන් අපි කරන්නේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය පමා කර ගැනීම. දෙවියන් වහන්සේ හැම විටම අවධාරණය කරන්නේ අද සහ දැන් කියන දේ. බලන්න දැන් ඊට ප්‍රසන්න කාලයක්. බලන්න අද ගැලවීමේ දවසයි. මෙහෙම කියන්නේ 2 කොරින්ති 6 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදය. අපිට තියෙන එකම සහතික වෙලාව දැන් පවතින මොහොත. හෙට දවස ගැන අපිට සහතිකයක් නැහැ. ඒ නිසා යහපත් දෙයක් ආරම්භ කිරීමට මීට වඩා තවත් සුබ වෙලාවක් තවත් නැහැ. ඔබේ හදවතේ යම් යහපත් අදහසක් තියෙනවද? සේවයක් පටන් ගන්න නැත්නම් අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න ඔබ දෙවියන් වහන්සේගෙන් මඟ පෙන්වීමක් ලැබුවද? එහෙනම් තවත් නැකත් පස්සේ හරි සුබ වෙලාවල් පස්සේ හරි යන්න එපා. ඒ පමාව ඔබව දෙවියන් වහන්සේගේ සැලසුමින් ඈත් කරන්න පුළුවන්. මතක තියාගන්න ඔබ දෙවියන් වහන්සේට කීකරු වෙලා තියෙන පළමු පියවරත් එක්කම ඒ වෙලාව සුබ වෙලාවක් බවට පත් වෙනවා. පමාව අත්හැරලා ඇදහිල්ලෙන් අදම ඒ පියවර තියන්න. ඔබ තාමත් බයෙන් ඉන්නවා නම් මට මේ වැඩේ වරදීද? මම අසුබ වෙලාවකද මේක පටන් ගත්තේ කියලා. එක මොහොතක් නිහඬ වෙලා යාඥා කරන්න. උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ ඔබ සමග ඉන්නවා නම්, උන්වහන්සේ ඔබේ පෙරමුණේ ගමන් කරනවා නම්, ලෝකයේ කිසිම ග්‍රහ බලපෑමකට හෝ අසුබ වෙලාවකට ඔබව පරාජය කරන්න බෑ. ඉතින් තවත් පමා වෙන්න එපා. නැකත් පස්සේ දුවමින් දෙවියන් වහන්සේ ඔබට දුන්න වටිනා අවස්ථාව මගහැර ගන්න එපා. අදම මේ මොහොතේම දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තියලා ඔබේ යහපත් වැඩේ ආරම්භ කරන්න. උන්වහන්සේ ඒ ගමනට ඔබට ආශිර්වාද කරයි. මේ පණිවිඩය ඔබේ ජීවිතයට ශක්තියක් වුණා නම් තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. අපේ channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳී ඉන්න. ඔබ සැමට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය හා රැකවරණය ලැබේවා. ජේසු පිහිටයි.